අයිබෝන් සියලු දෙනාටම ඉතින් ඔයගොල්ලෝ හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම 2025 3:15 බේරුවල ප්‍රදේශයේ දුරකථන ඇමතුමක් ලැබුණා නයික් ඉන්නවා කියලා. ඉතින් මම යා මුදව ගන්න කියලා නයිනක් හිටියේ. ඊට පස්සේ එතන තව බිත්තර 45ක් විතර තිබුණා. මම හිතන්නේ මට ඒ වීඩියෝ එක කරගන්න බැරි වුණා. නමුත් මම මේ බිත්තර ටික අරගෙන ආවා. අරන් ඇහිලා මම සංරක්ෂණය කරා. එතකොට අද 2025 5:28. ඒ කියන්නේ දවස් 70ක් 72ක් විතර දැන් ගිවිලා තිනවා. ප්ලාස්ටික් බොක්ස් එකක් තිබ්බේ නැහැ මේ බිත්තර සංරක්ෂණය කරන්න. තියෙන විදිහට මේ බාස්කට් එක සංරක්ෂණය කරා. ඒ සාර්ථකයි. පැටව ඇවිල්ලා තිනවා. ඉතින් බලමු කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති. බලන්න දැන් මේ පැටව ඉන්න ප්‍රමාණය. ලොකු ප්‍රමාණයක් පැටව කොහොමද ඇවිල්ලා තිනවා. ඉතින් අය බොහොම චාන්ඩි ටිකක් තමයි ඇවිල්ලා තින්නේ. පැන දෂ්ට කරන්නත් එනවා. අපි බලමු. හරි අපි එක්කෙනා අරගෙන බලමු කොච්චර ඉන්නවද කියලා. මම හිතන්නේ බිත්තර 45ක් විතර තිබුණා. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතරයි දෂ්ට කරනවා පහයි හයයි හතයි අටයි නවයයි 10යි දැනට පැටව් 11ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් විතර 40ක් කව 45ක් තමයි තිබුණේ. මට ගණන් කරගන්න බැරි නම් දල වශයෙන් ගණන් කරා 45ක් වගේ තමයි මම දැක්කේ. මොකද මේ ගණන් කරන්න ගිහිල්ලා විතර වලට මොන හරි අනතුරක් වෙයි කියලා හිතලා. එතන වටිනවා. ඉතින් බේර ගන්න ලැබිච්ච එක ගැන ගොඩාක් වෙලාවට මම මේ බේරුවල නොගියා නම් මමයට මේ සත්තුන්ට මේ මෙහෙම ජීවිතයක් හිමි වෙන්නේ නැහැ. මේ වීඩියෝ නරඹන කුඩා ළමුන් සහ වැඩිහිටි අය ඉතින් මෙහෙම සත්තු දැක්කොත් අල්ලන්න යන්න එපා. මෙයාලා අපි මේ අල්ලන්නේ පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන්. දැනුම සහ පළපුරුද්ද අවශ්‍යමයි මේ සත්තු මෙහෙම හසුරවන්න. මොකද මෙයාලා කුඩා වුණත් විස එක ප්‍රමාණය. ඉතින් මෙයාලාට රිදෙන්න තියෙන ප්‍රවේශයෙන් මෙයාලා හසුරවන්න ඕන. එයාලට පේන ඇති කොහොමද කියලා මේ ලස්සන එක්කෙනෙක් මේ පේනේ හොඳට තියෙනවා යාගේ. ඉතින් මෙවැනි සත්තු තමයි මේගොල්ලෝ ඉතින් පරිසරයට ලොකු සේවයක් කරනවා ඉතින් ඉදිරියට. අපි බලමු එක්කෙනෙක් දෙන්නෙක් අතර අරගෙන. මෙයාලා කොහොමද අතර තියාගන්න තමයි. මොකද මෙයාලට පොඩි වුණොත් මෙයාලා තුවාල එන්න පුළුවන්. ඒක නිසා අපි පොඩි ප්‍රමාණයක් ගමු. අතන මේ සත්තුන්ගෙන් පරිසරයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මිනිස්සු වන අපෙන් තමයි මේ පරිසරයට හානියක් සිද්ධ වෙන්නේ. මේ සත්තු පරිසරයට සේවයක් තමයි කරන්නේ. පරිසරයට හානියක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. හානි සිද්ධ වෙන්නේ මේ මිනිස්සු වෙන අපෙන් තමයි. ඉතින් බලන්න ඉතින් මේ සත්තු මේ කොච්චර උග්‍ර විස වුණත් ඉතින් බොහොම අහිංසකයි. ඉතින් පේනවනේ. ඉතින් දුටු තැන මරලා දානවා. ගොඩක් අය ඉතින් එහෙම කරන්න එපා. මේ සත්තුන්ගේ මේ පරිසරයට අවශ්‍යයි. මේගොල්ලෝ පරිසරයට ලොකු සේවයක් කරනවා. කිසි කෙනෙක්ට ඇත්තටම සාධාරණ මේ අයිතියක් නැහැ මේ සත්තු දුටු තැන මරලා දාන්න. මෙයාලගේ ජීවිතය ආරක්ෂා වෙන්න ඕන. මෙයාලා මේ පරිසරයේ සේවය වෙනුවෙන් ඉන්න ඕන. ඉතින් නාගයා කියන්නේ අනිත් සත්තුන්ට වැඩිය මේ පරිසරයේ සමතුලිතව ආරක්ෂා කරන ලොකු සේවයක් කරන සතෙක් නාගයා. මේ නාගයා එලිපිඩි කුලයට අයත් වෙන සතෙක්. එතකොට එලිපිඩි කුලයේ සත්තු සියල්ලම වගේ සර්පයෙන් ආහාරයට ගන්නවා. විශේෂයෙන්ම නාගයා සියලුම සර්පයෝ ආහාරයට ගන්නවා. පොළොංගු කුණකටුව ඇතුළු සියලුම සර්පයෝ සහ මෙයාලගේ වර්ගයය. නාගයන්ව පවා ආහාරයට ගන්නවා. ඉතින් ඒක නිසා මේ පරිසරයේ සමතුලිතතාවය මෙයා හරහා ගොඩාක් වෙලාවට රැකෙනවා. ඉතින් මේ නාගයා මේ පරිසරයෙන් නැති වෙලා ගියොත් මේ සමතුලිතතාවයට ලොකු හානියක් වෙනවා. ඒ නිසා නිතරම නාගයාව මේ පරිසරයේ රැකෙන්න ඕන. නාගයා පමණක් නෙවෙයි ඉතින් සියලුම සර්පයෝ ආරක්ෂා වෙන්න ඕන. කිසිම සර්පෙක් මරන්න තැච් කරන්න එපා. යාලව බේරලා පරිසරයේ ඉන්න දෙන්න. හරියට බලන්න යාලගේ මේ හැකියාව මෙයාලට සහජයෙන් වෙන හැකියාව. ඉතින් මේ පෙනියල්ලා දෂ්ට කිරීමේ බිත්තරෙන් එළියට එනකොට පවා ඒක පිහිටනවා.
යන්න තමයි බලන්නේ බේරිලා. නිදහස හොයාගෙන යන්න තමයි යාළුවාත් උත්සාහ කරන්නේ. ඒ අතරතුරේ හොඳට පෙනියල්ලන් බලමු. ඔය පෙනියල්ලන් එක්කෙනෙක් අරගෙන පොඩ්ඩක් එළියට මේ. මෙයා ටිකක් චණ්ඩි එක්කෙනෙක්. ඔය. ඉතින් අපි මේ සත්තු ආරක්ෂා කරගමු. ඉතින් දුකතන මරලා දාන්න එපා. මේ වගේ සත්තු පරිසරයට සේවය කරන්න ඉන්න ඕන. ඒතරම් මිනිසුන් වන අපිට වැඩි සේවයක් මේ සත්තු මේ පරිසරය කරනවා. අපෙන් වෙන හානිය ටුට්ටක්වත් මේ සත්තුන්ගෙන් පරිසරයට වෙන්නේ නැහැ කවදාවත්. එයාලා එයාගේ පාඩුවේ එයාලගේ නිහඬ සේවය මේ පරිසරයට දෙනවා. කොවිලාකවත් බූම් තෙල්, පෙට්‍රල්, ඩීසල් වැනි දේ මේ සත්තුන්ට හින්න යන්න එපා. මොකද එයාලට ගොඩාක් අනතුරුදායකයි. ඒ හරහා මේ සත්තු ගොඩාක් විඳවල මරණයටපත් වෙනවා. හරි එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.